ආයිබෝන් ලංකාවේ ලස්සන වාහනයක් ඒ වගේම ලස්සන බයික් එකක් ලස්සන ත්‍රිවිලයක් ලස්සන ජීප් එකක් මේ ඔක්කොම ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන වාහන. සාමාන්‍යයෙන් මෙහෙදී පුළුවන් උපරිම මට්ටමට ගිහිල්ලා මේ වගේ වාහනයක් පදින කොල්ලෙක් මේ වගේ දෙයක් තියාගෙන ලස්සනට ෆොටෝ එකක් ගහගෙන ජීවිතේ සුන්දර විදිහට ගත කරන්න පුළුවන්. නොමගට යන්න දින ගොඩක් කොල්ලෝ මේ වගේ සුන්දර හීනෙක ජීවත් වෙනවා. මේ වගේ ලස්සන බයික් එකක ලස්සන කෙල්ලෙක් දාගෙන ජීවත් වෙනවා. දැන් මේ බයික් එක නැග්ගට පස්සේ මේ බයික් එකෙන් පරිසරයට නිකන් හානියක් කරනවා වගේ පේනවා. ඊට වඩා පරිසරයට හානි කරන දේවල් ගොඩාරියක් මේ සමාජයේ තියෙනවා. පිටරටවල කොල්ලෝ කරනවා. ඉතින් අපේ රටේත් කොල්ලෝ කරන්න ආසයි. මම කියන්නේ නැහැ කාටවත් වැරද්ද. මට ඒක බලයක් නැහැ. මම සාමාන්‍ය මිනිස්සෙක්. මට ත්‍රිවිල් එකකුත් නැහැ. මට බයික් එකකුත් නැහැ. මේ වගේ ජීප් එකකුත් නැහැ. හැබැයි මට දැනෙනවා මේ ලංකාවේ ගොඩක් කොල්ලෝ ඉන්නවා. ඒ හවා වාහනේ හොදගෙන පිළිවෙලට ජීවත් වෙනකොට. ඒ කොල්ලන් මේ වෙලාවේ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ පාරේ මම කිලෝමීටර් 15ක් 20ක් විතර එද්දි තැනින් තැන කොල්ලෝ නවත්තගෙන මේ මොහොතේ වාහන පරීක්ෂා කරනවා. මේ ඉන්නේ හේෂාන්. අයිබෝන් හේෂාන්. දැන් හේෂාන් මේ වාහනේ හෙට පාරට දැම්මොත් හේෂාන්ට මොනවද ගලවන්න වෙන්නේ? මේ බුල් බාර් එක ගලවන්න වෙනවා. මේ ලයිට්ස් අපි කවර් කරලා තිබ්බත් මේ ලයිට්ස් අපිට ගලවන්න කියනවා. මේ කවර් එක අරගෙන ගියොත් අනිවාර්යෙන් නවත්තන්න. ඒගොල්ලෝ කියන්නේ අපි මේකෙන් ඇක්සිඩන්ට් එකක් වුණාන් පස්සේ මිනිස්සෙක් මැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා කියලා. ඕනෙම රියානුතුර ඕනෙම අවස්ථාවකදී වෙනවනම් රියානුතුර ලක් වෙන පුද්ගලයාත් වග කියන්න ඕනේ. ඉතින් එහාට ගිහිල්ලා රියානුතුර කරන පුද්ගලයාත් වග කියන්න ඕනේ. ඒ මොකද රියානුතුරක් මට වුණොත් මම පරිස්සමින් ගියේ නැති එක නීති පොතට අනුව වැරද්ද. ඇක්සිඩන්ට්ස් වුණා. අදටත් වෙනවා, හෙටත් වෙනවා. මුළු ලෝකෙත් එහෙම. එතකොට වාහනයක් මොඩිෆයි කරපු පළියට ඒකෙන් ඇක්සිඩන්ට් එකක් හිතාමතා කවුරුත් දීලා කරන්නේ නැහැ. අනිත් එක වශයෙන් මේවට අපි සෑහෙන වියදම් කරලා තියෙනවා. මේවා රැක ගන්න අපි හැමදෙස්සම අපි පරිස්සමෙන් තමයි මේවා පදින්නේ. කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ හිණත් එක සෙල්ලම් කරන්න යන්න හොඳ නැහැ. කාටවත් විරුද්ධව කතා කරන දෙයක් නෙමෙයි. මෙන්න මේ ත්‍රිවිල් එක. මේ ත්‍රිවිල් එක ගලවන්න වෙන්නේ මොකද පාරට දැම්ම. අතර මේ හුඩ් ට්‍රැක් එක ගලවන්න කියලා. දැන් ආයේ මේක උඩ බැඳගෙන ළමයාට බෝනික් එක මේක උඩ තියාගෙන තමයි ත්‍රිවිල් එකක් පදින තාත්තා කෙනෙක් අයියා කෙනෙක් යන්නේ. ඒතර මේ හුඩ් ට්‍රැක් එක අයින් කරන්න වෙනවා. මේ ලයිට්ස් එතකොට මේ සන්වයිසර් මේවා බෑ. මේ ඔක්කොම බෑ. මේවත් බෑ. පාර යන අය ඩිස්ට්‍රැක්ට් වෙනවා කියලා කියන්නේ ගොනට අවධානය එනවා. ඉතින් අවුරුදු ගානක් මිනිස්සු ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැතිනේ නේ. මට ඒක තියෙන ප්‍රශ්නේ නීති තියෙනවා. හැබැයි ඒ නීති කොච්චර තිබ්බත් අදරත් පාරේ හෙල්මට් එකක් දාන්න නැතුව යන මිනිස්සුත් ඉන්නවා නේ. හෝන් හයි කරන්න එපා කිව්වට හෝන් හයි කරගෙන යන මිනිස්සුත් ඉන්නවා. ඒතකොට මේක හරි ක්‍රමවේදයක් එක්ක අපි බලන්න ඕනේ. මේ ට්‍රේලර් බයික් එකේ මොනවද ගලවන්නේ? ජපාන් වලින් ඔරිජිනල් එක්සෝස්ට් එක මේ තියෙන්නේ මේකත් අපිට දාගෙන යන්න බෑ. කියන්නේ මේවා කැපැසිටි එක පවර්ෆුල් වැඩි මේ එන්ජින්. එතකොට ඒවා ඔරිජිනල් මේ සද්දයක් එක්ක මේ එක්සෝස්ට් එක මේක අඳුර ගන්න. ලංකාවේ කියන්නේ ඒක අයින් කරන්න. ඔව්. ඒතකොට සද්ද බෑ. සද්ද බෑ. මේක අයින් කරන්න ඕනේ. මේ වගේ එක්සෝස්ට් එක සාමාන්‍යයෙන් ලක්ෂ 4 පැනලා. ලක්ෂ 4 පැනලා. මොකද්ද මේ ගලවන්නේ? මේකෙත් අර අනිත් වාහනේ වගේ තමයි මේ ලයිට්ස් ඔක්කොම කවකද අර මේවා හුඩ් රැක්ස් එතකොට මේ ලයිට් බාස් ඔක්කොම අයින් කරා. එතකොට දැන් මට Facebook එකේ Instagram එකේ TikTok එකේ personally message කරපු හැමෝ වෙනුවෙන්මයි මේ වීඩියෝ එක මේ වෙලාවෙද්දී කොල්ලෝ ආසාවෙන් ඉන්නවා මේ රටට පොඩ්ඩක් අඩුවෙන් ලංකාවට වාහනයක් ගෙන්න ගන්න. ඩුබායි වලට මම ගිහිල්ලා තියෙනවා. යුරෝපෙට ගිහිල්ලා තියෙනවා. ඒ හැම රටකම කොල්ලෝ කෙල්ලෝ නිදහසේ වාහන පදිනවා. අතේ තියෙන මුදලට තමන් කරන රස්සාවෙන් හැබැයි අදටත් අපේ කෙල්ලොන්ට වාහනයක් ගන්න අවස්ථාව තියෙනවද කියන ගැටලුව. එහෙම ප්‍රශ්න කෝටියක ජීවත් වෙන අපේ කොල්ලන්ට අදින වාහනයටත් වාරණ දාන එක සුදුසුද නැද්ද කියලා ඔයාලා මේ වීඩියෝ එක පල්ලෙහා කමෙන්ට් කරන්න. අපිට ඕනේ පිරිසිදුවට ජීවත් වෙන්න. අපිත් පිරිසිදු වෙන්නම්. අපි හැමෝම පිරිසිදු කරන්න. හැබැයි අපේ හීන මකන්න එපා. හීන නැති කරන්න.